සුබ දවසක් හැම දිනාටම. උඹ දවසකින් මට මම ලියපු සින්දුවක් අප්ලෝඩ් කරන්න බැරි වුණා. අද මට හම්බුණා මිහිරාවිය කියලා මම ලියපු ගීතයක්. මේක මියුසික් කරලා පද රචනය කරලා මේක රෙකෝඩින් එක කළා. මේක ගායනා කළේ තාරුණ්‍යයේ අති දක්ෂ ගායකයෙක් අමිල මනෝහර කියලා. තාමත් අලංකාර විදිහට ගීතය ගායනා කළා. මම මේ කතා කරන්න යන්නේ අද මම ලියපු ලිරික්ස් ගැන. මේක මෙහෙමයි තියෙන්නේ. මිහිරාවියේ ගැටෙන දිවිදුර්ගයේ සඳකාන්තියේ සිසිල නොමලද ලඳේ මහ පාළුවේ ගැහෙන හිම සීතලේ රැසීනේ එන්න මා දිගැසියේ අපට අප මිස නොවේයි සරණක් පෙනෙන තෙක්මානයේ සෙමෙර සලන සුරංගන පෙම් රැඟුමන් දෙපා සිඹින පිබිදී සත් පියුමන් සඳ මත පියවර මැන යන්න සඳ මත පියවර මැන යන්න පැතු ඒ පැතුමන් හිරුදුටු පිනිමෙන් කිමද වියකීගියේ රනින් රන් හොයෙන් කොටුකර හැඟුමන් ගරා වැටුණු කැට කැබෙලෙති අතරින් වෙනතක සෙනෙහස විඳගන්න වෙනතක සෙනෙහස විඳගන්න ලොවින් මුවාවි බැඳුණු පමාවි අපි අපෙම වෙමු රැයි මේ ගීතේ යටි අරුතක් තියෙන පුළුවන් මෙහෙමයි මෙන්න මේකේ දැන් මිහිරාවියේ කියන්නේ සාමාන්‍ය ස්ත්‍රී වර්ණනා පදයක්. දිගැසියේ මිහිරාවිය ඒවා ස්ත්‍රියක් කාන්තාවක් නිරූපණය කරන්න පුළුවන් සංකේතයක්. සංකේත රූපයක් වගේ එකක්. ඊට පස්සේ ගැටෙන දිවිදුර්ගය කියන එකත් සංකේත රූපයක්. ඒකෙන් දිග කතාවක් කෙටි කරලා කියන්න පුළුවන් සංකේතයක්. කියන්නේ මහා කටුක ජීවිතයක් කියන එක තමයි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන කටුක ජීවිතයක් කියන එකට තමයි දිවි දුර්ගය කියලා. දුර්ගය කියන්නේ දුෂ්කර ගමන් මාර්ගයක්, කඳු මාර්ගයක් වගේ ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ හැමෝටම තේරෙනවා. සඳකාන්තිය කියන එකත් ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ජීවිතේ සැනසීම කියන එක. සඳෙන් ලැබෙන සිසිලස කියන එකයි. සඳකාන්තියේ සිසිල නොමලද ලඳේ මහ පාළුවේ ගැහෙන හිම සීතලේ රැ සිහිනයේ එන්න මා දිගැසියේ. උතන ඔය රැ සිහිනය කියන එකත් සාමාන්‍ය සංකේතයක්ම තමයි. එන්න මා දිගැසියේ අපට අප මිස නොවේයි සරණක් පෙනෙන තෙක්මානයේ. බලමු. ඊළඟට කියනවා සෙමෙර සලන සුරංගන පෙම් රැඟුමන්. සෙමෙර කියන්නේ දැන් අර සෙමෙර මුවා කියලා මුව జాතියක් ඉන්න උන්ගේ සෙමෙර මුවාගේ නැට්ට කපලා ඒ කාලේ රජවරුන්ගේ කාලේ ෆෑන් තිබුණ නැති නිසා ඒ වෙන්තයි සෙමෙර සලනවා කියලා කියන්නේ. දෙපා සිඹින පිබිදී සත් පීවන. ඒ කියන්නේ අඩිය තියෙන තැන්වල මල් පිපෙනවා වගේ තරම් සපවත් කියන එකයි. සඳ මත පියවර මැන යන්න සඳ මත පියවර මැන යන්න. මෙතන මේ ඔක්කොම මේ වාක්‍ය හතරෙම කියන්නේ ෆැන්ටසියක් ගැන. ඒ කියන්නේ අතාත්වික සිහිනයක්. ෆැන්ටසියක් ගැන තමයි මේ අපි විවාහ වෙන්න දරපු බොළඳ සුරංගනා සිහින ගැන තමයි මේක කියවෙන්නේ. සෙමෙර සලන සුරංගන පෙම් රැඟුමන් දෙපා සිඹින පිබිදී සත් පියුමන් සඳ මත පියවර මැන යන්න සඳ මත පියවර මැන යන්න. ඒ වගේ සුරංගනා සිහිනයක ඉඳලා ප්‍රාර්ථනා කරපු පැතු ඒ පැතුමන් හිරුදුටු පිනිමෙන් කිමද වියකී ගියේ. එහෙම ප්‍රාර්ථනා කරලා ගොඩනගාගත්ත විවාහයට මොකද වුණේ කියන එක තමයි මේකෙන් අහන්නේ. මෙතන හිරුදුටු පිනිමෙන් කියන එක පිනිමෙන් මෙන් කියන එක ගත්තාම මෙන්සේ වන් ලෙස වගේ ගත්තාම ඒ වගේ නිපාත දැම්මම මම කලිනුත් කියලා ඇති උපමාවක් වෙනවා. ඒ අර කියපු සුරංගනා සිහිනය ඒ විවාහ ජීවිතේ හිරුදුටු පිනිමෙන් කිමද වියකී ගියේ. දැන් තේරෙනවා මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට ඒක උපමාවක් විදිහට ගත්තා. ඊළඟට කියනවා රනින් රන් හොයෙන් කොටු කර හැඟුමන්. දව රන් හොය කියන්නේ සංකේතයක්. ඒකෙන් නිරූපණය කරන්නේ විවාහය කියන එකම තමයි. පෝරුව, රන් හොය, මුදු ඒ වගේ වෙන් ගන්නේ විවාහ ජීවිතය කියන එක සංකේතමත් කරන්න ගන්න තනි වචන. රනින් රන් හොයෙන් කොටු කර හැඟුමන් ගරා වැටුණු කැට කැබෙලිති ඇතන. ඒ හැඟුමන් ගරා වැටිලා කියන මහා විශාල ගොඩනැගිල්ලක් බිල්ඩින් එකක් ගරා වැටුනහම එන ගඩොල් කෑලි ඒ වගේ දේවල් අතරින් වෙනතක සෙනෙහස විඳ ගන්න වෙනතක සෙනෙහස විඳ ගන්න. දැන් තේරෙනවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. එහෙම ඒ ඔක්කොම බලාපොරොත්තු සුමුණාට පස්සේ නැවතත් ප්‍රේමයක් සොයනවා වෙන්න පුළුවන්. ලොවින් මුවාවි බැඳුණු පමාවි. එතන පැහැදිලිව පේනවා ලොවින් මුවා වෙනවා කියන්නේ සම්මතයෙන් පිට කියන එකයි. දැන් ඔය ඔකේ කියන්නේ සම්මතයෙන් පිට ආදර කතාව. ඒ කියන්නේ අසම්මත ආදරයක් කියන එකයි. සාමාන්‍යයෙන් මම විශ්වාස කරන්නේ ආදරය කියන එකේ සම්මත සහ අසම්මත කියලා දෙකක් තියෙන විදිහක් නැහැ. ආදරේ නම් ආදරයයි.
ඒක අයි සම්මත අසම්මත කියලා තියෙන කිසිම විදිහක් නැහැ. මොකද හැංගීමක් ආදරය කියන්නේ හැංගීමක්. ඒක විවාහයට කොටු කරන්නත් බෑ. ඇති වුණොත් ඇති වුණා, නැති වුණොත් නැති වුණා. එනවා වගේම යනවා. ඒවා සම්මතද අසම්මතද කියලා කියන්න තරම් මන් දිනුනුත් නෑ. මම මේක විශ්වාස කරන්නේ නෑ. ඊට පස්සේ අන්තිමට කියන අපි අපෙම වෙමු රැයේ. ඒ කියන්නේ සිහිනෙන් හරි හමු වෙමු කියන එක. ඒ කියන්නේ මෙතන මේ පොදුවේ ගන්නකොට මේ අසම්මත ආදරයක් ගැන තමයි කියන්නේ. මම සාමාන්‍ය අසම්මත ආදරය කියලා එකක් විශ්වාස කරන්නේ නැහැ. ආදරයක් කියන්නේ ආදරයක්. ඔන්න ඕක තමයි මම ලියපු ගීතය. මේක මියුසික් කළා මං පද රචනය කළා අමිල මනෝහර කියන දක්ෂ තරුණ ගායකයා මේක ගායනා කළා ඉතාමත් ලස්සනට. ඉතින් මේ වගේ තව ගීතයක් මම නැවත ඊළඟ දවසේ විස්තර කරන්නම්. මට ලයික් දාලා කමෙන්ට් කරපු හැම දිනාටම ස්තුතියි. නැවත හමු. Thank you very much. අපට අප මිස නොවේයි සරණක් පෙනෙන තෙක් මා